තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ දුරියෝ තමෝනුදෝ එවං තං සරණං ගේමං බුද්ධෝ මේ සරණං වරං විවජ්ජන්තු සබ්බරෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ දුකේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු දේවතා සබ්බ බුද්ධානුසබ්බ ධම්මානුසබ්බ සංඝානුභාවේ आदिपति ब्रह्मणाधिपति ब्रह्मो सोमे अष्ट सदा शिवाय नमस्ते अस्तु भगवान् विश्वेश्वराय महादेवाय त्र्यंबकाय त्रिपुरान्तकालाय कालाग्निरुद्राय नीलकण्ठाय मृत्युञ्जयाय सर्वेश्वराय सदाशिव साम्ब शिव कैलासनाथनेश्वराय नमः। ओम शांति शांति शांति। اغفر الله وارحمنا كلهم اجمعين. الفاتحة. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم. الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد. දෙරවල භාෂාව කතා කරනව කිතුණු මිනිස්සු නැගෙනහිර උතුරේ සිටිනවා. ඒ වගේ සිංහල භාෂාව කතා කරනව කිතුණු අය සිටිනවා. පිකින්දු පූජකතුමා ලෙස සිංහල භාෂාව කතා කරන පූජකතුමා දෙරවල භාෂාව කතා කරන පූජකතුමා අපි ඔබගෙන් කන්නලව කරමින් ඉල්ලා සිටිනවා. මේ දේශයේදී ස්වාමීන් වහන්සේ මේ වේලාවේදී දුක් වෙමින් වේදනාව වෙලා ඉන්නා වූ මේ පවුලයි වෙනුවෙන් අපි යාඥා කරනවා ඔබට බාර කරනවා ස්වාමී යාඥා කරමින් ඔබට කැප කරනවා. ව්‍යසනේ නැත්තම් මේ ගම් වතුරත් එක්ක සුළු කුණාටුවත් එක්ක වුණා හානිය ගැන අතුරුදහන් වුණ අය නිසා මරණයටපත් වුණ අය ගැන නැත්තම් අනුතුරු වලට ජීවිත තුවාල වෙලා ඉන්න අය ගැන දුකෙන් ඉන්න, ගෙවල් නැති වෙලා ඉන්න, ගෙවල් කැඩලා ඉන්න නැත්නම් උන්ගේ භූමියක්වත් ගෙයක්වත් හොයාගන්න බැරුව මේ වෙනකොට ඒවා ණය ගිල්ල තියෙන අය වෙනුවෙන් අපිත් ජාතික අන්තරාගම පූජකයන් විදියට මුළු හදවතින් ඔබගේ දුක අපේ දුකයි කියලා ඔබගේ අවශ්‍යතාවය අපේත් අවශ්‍යතාවයයි කියලා හිතලා අපිත් මේ මොහොතේ ඔබට අහිමි වුණු සීල කාරණා වෙනුවෙන් එක්සත්ව එකමුතුව අපිට කරන්න පුළුවන් ඕනම කැපකිරීමක් කරලා ඔබ වෙනුවෙන් අපිත් ඉන්නවා කියන දේ අමතක කරන්න එපා. ඒ වගේ රටේ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, පාර්ලිමේන්තුවේ ඉන්න සීලුම දෙනාට කතානායකතුමාලගෙනුත් අපි ඉල්ලන්නේ මේ වෙලාවේ පක්ෂ ભેද අමතක කළා දාලා. අපි ශ්‍රී ලංකා දේශකේ ඉන්න ලස්සන දරු කැලක් විදියට හිතලා අපි එකා වගේ එකමුතු වෙලා මම හිතන රට ගොඩනැගෙන කාර්යයට අතගසමු. ඒක අනාර්ගම හොඳම කාරණාවක්. අපගේ සීලුම ආගමික නායකයන්ගේ අදහසම උනේ එකමුතු වෙමු. මම හිතන මේ වහලයට මම හිතනවා මේක ඓතිහාසික කාරණාවක්. කාටවත් හිතා ගන්න බැරි කාරණා මේ වගේ ආගමික සීලුම ආගමික නායකයන් එකතු වුණේ රට උදෙසා මේ කාරණාට අපිත් ආගමික නායකයන් විදිහට එකතු වෙලා තිබෙනවා. මේ වෙනකොට මට Hindu සාමි වතුර බෝතල් 200ක් තමයි කාර්යකට දාලා තිනවා ෆාදර් යමු බෙදන්න කියලා. මේ වේසන උණ ගමම්ම මම එතනට යනකොට සමහරට අපි එපා කරන අය, සමහරට අපිට අවශ්‍ය නැහැ කියලා හිතන අය, අර බෝට්ටු ගෙනියන අය, අර ටයර් එකක් උඩ තියලා වතුර යන අය තමයි අපිට ඕන උනේ. අපිට ඒ අයව බලන්න යන්න, ඒ අය ඉන්නවද කියලා බලන්න යන්න, ඒ අයව සොයා ගන්න. ඒ වගේ යුද්ධයෙන් පස්සේ මම හිතන ඔක්කොම අයට අමතක වුණා සොල්දාදුවන් කියන අය, නැත්නම් රණවිරුවන් කියන අය. මම හිතනවා ඒගොල්ලන්ගේ උදව්ත් අපිට ලැබුණා. ඉතින් මම හිතනවා රණවිරුවන් කියන අයට නැවතත් හෘදයාංගෙන්ම ස්තුතිවන්ත වෙනවා. කාටත් කරන්න බැරි දේ ඒගොල්ලන් ඒ ව්‍යසන වෙලාවේදී ඔවුන්ගේ ජීවිත පරදුර තියලා කරපු සීලුම මෙහෙවරන් නිසා නැවතත්
අප පූජක එකමුතුවක් විදියට ඒ හැම කෙනෙක්ටම සුතිවන්ත වෙනවා. ඒ වගේ විදේශ රටවල ඉන්න සීලම දෙනාගෙන් ඉල්ලනවා ශ්‍රී ලංකා අයගෙන් මේයි වෙලාව අප දේශයට ආශිර්වාදයක් වෙන ඔබගේ තින දෙයක් දෙන්න අප දේශයට ඊගව පීවර කරන්ට ආශිර්වාදයක් වෙන්න. ඒ වගේ සීලුම රටවැසියන්ගෙන් සීලුම ජනාධිපති ගොල්ලන්ගෙනුත් ඉල්ලීමක් කරනවා අප දේශයට ආශිර්වාදයක් වෙන්න.